තෙරුවන් සරණයි. නුවන් රණසිංහ මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටම උපන්දිනයේ සෙමරු රුවන් රණසිංහ මහත්මාණන්ට අපි විශේෂයෙන් තථාගතයන් වහන්සේ උපන් ලුම්බිණි ඉඳලා වන්දනාමාන කරලා පිරිත් දේශනාවන්ද සිද්ධ කරලා ඒ වගේම මල් පහන් වැනි පූජාවන්ද පූජා කරලා ඒ වගේම ලුම්බිනියේ ධාතු මන්දිරයේ ඉඳලාත් විශේෂ සම්බුද්ධ පූජාවන් පූජා කරමින් ඒ වගේම සංඝ සතු දානමය පින්කමක් සිද්ධ කරමින් අපේ මහත්මාණන්ට විශේෂයෙන් ආශිර්වාදයන් සිද්ධ කළා. ඉතින් මේ මොහොතේදී නැවතත් අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. එහෙනම් මේ සෑම පැත්තකින්ම ලබාගත්තා වූ සීලම් පුණ්‍ය ධර්මයේ බලයෙන් ඒ වගේම රත්නත්‍රයේ අනන්ත ආශිර්වාද බලයෙන් ලුම්බිනියේ පින්බීමේ අනුභව බලයෙන් ඒ වගේම ශ්‍රවඥ ධාතුන් වහන්සේලාගේ හා මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගේ අනන්ත අනුභව බලයෙන් අපේ නුවන් රණසිංහ මහත්මාණන්ට නිදුක් නිරෝගී සම්පන්නියම දීර්ඝායු සම්පන්නියම උතුම් චිර ජීවනයේම ලැබේවා සලසේවා කියන කරන රැකිරක්ෂා ආදී සියලුම කටයුතුද සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක බවට පත් වේවා. සතක් සාන්තියක් සනසිල්ලක්ම වේවා. යහපතක්ම වේවා. සුභම සුභ උපන්දිනයක්ම වේවා. ඒ වගේම උතුම් චතුරාර්ය සම්පත්තියද අවබෝධ වේවා කියලා මේ මොහොතේදී නැවතත් අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා සෙත් පතනවා. ඒ වගේම අපේ මහත්මාණන්ගේ හා මහත්මියගේ ඒ පුතුණුවන් එහෙනම් සෝන පුතුණුවන්ගේ ඉදිරියේත් ඒ විභාග ආදී සියලුම කටයුතු ඉතාමත්ම හොඳින්ම සාර්ථක වෙලා එයින් ජය ගන්නට තමන් බලාපොරොත්තු වන ඉලක්කය කරා පැමිණෙන්නට මේ සීලම් පුණ්‍ය ධර්මයේ ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලත් අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ වගේම අනිත් පුතුණුවන්ගේත් අධ්‍යාපන කටයුතු ඉතාමත්ම හොඳින් සාර්ථක වේවා කියලත් ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ වගේම අපේ මහත්මියගේත් ඒ බලාපොරොත්තුවන් ඒ වෛද්‍ය ආදී හැම දෙයක්ම ඉතාමත්ම හොඳින්ම සාර්ථක වෙලා කායික සනසිල්ල මානසික සනසිල්ල උතුම් චතුරාර්ය සම්පත්තියද අවබෝධ වේවා කියලත් ආශිර්වාදයන් සිද්ධ කරා. ඒ වගේම මියගේ ඇත්තන්ට දෙවියන් සජ්ජලවාසී සත්‍යයන්ටත් උතුම් චතුරාර්ය සම්පත්තියද අවබෝධ වේවා කියලා සෙත් පතනවා. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.